තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ මම කට්ටඩියා. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. මම අද කලාවැවේ වතුර ඔක්කොම බොනවා. 3 days later. අම්මෝ මගේ බඩ. ඈ බොල කොල්ලෝ. කෝ මේ වැවේ තිබ්බ වතුර ටික? අම්මෝ මොන රෙද්දක්ද යකෝ මේ උනේ? යසිරු අයියා තමා මගේ බොයිෆ්‍රෙන්ඩ්. ඌ කොහොමද යකෝ තෝගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්නේ? ඌ මගේ මිනිහා. හැමෝම කියනවා අමාරුයි තමයි. ඒත් අල්ලන් හිටපන් කියලා. අනේ මට නම් බෑ තවත් අල්ලන් ඉන්න. මං යනවා ලැට් එකට. මේක මගේ වරදක් නෙවෙයි. මේ පාරේ ගෙවල් හදපු මිනිස්සුන්ට පිස්සුද කොහෙද? ළඟ ළඟ ගෙවල් හදන්න. චීනයේ හඳට රොකට් එකක් යවලා බොල. අපිත් රෑට ගංජා ගහලා හඳ බලනවා මාමේ. කෙනෙක් මට කිව්වා මන්තරයක් කිව්ව හැටියේ ගහන්න එන වල්ලලි දුවනවා කියලා. අලන්තර කයිෆා පාර රබ්බුක බිහස් සහ බිෆ්ෆිලු. අලියා මට ඇරියේ නැති ටික විතරයි. නෙත්මි මේ අහන්නකෝ. ඇයි කසුන් අයියගේ එක එච්චරම කොට? අනේ තරුෂි ඔයා කොහොමද දන්නේ කසුන් අයියගේ එක කොටයි කියලා? ජීවිතේ ගොඩ යන්න නම් කෙල්ල ටෝක් කර කර ඉඳලා හරියන්නේ නැහැ. සල්ලි තියෙන ඇන්ටි කෙනෙක් සෙට් කරගෙන බලපන්. ජීවිතේ මල් මගේ ඇන්ටි ඉන්නකල්. බීඩිය ගහපු ගමන් බොක සෙට් වුණා. බබා හරවන්න තියෙන පාර පහ වුණානේ. පොන් එක බලාගෙනවත් පාර කියන්න බැරිද ගැණියේ? පිස්සු හුට්ටි. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්තෝ. මේ ප්‍රොම්ප්ට් ලබ්බන් නිසා අපිට නිකන් ඉන්න නෑනේ. දැන් පොල් කඩන්නත් වෙලා. උඹලා හිතන්න එපා. උඹලා කියන හැම මගුලම අපි කරයි කියලා. දැන් ඉතින් මාව බස්සපන් මේකෙන්. අම්මෝ! මේ වගේ වලියන තොපිව කොටියම කාපිය. ඊයා. මූසලා. කැලණි ගඟේ ජල මට්ටම කුක්කු දෙක ළඟට ඇවිත්. සෝබාදහම මොනවාද කියනවා? අම්මට හුදු මොකද්ද යකෝ මේ? A few moments later. මාගේ ප්‍රථමාදාර ආවා. නැගපන්.